අතීතයේ පටන් අපේ ආදිමුතුන් මිත්තන් පරිසරයේ ස්වභාවිකව වැඩෙන ශාක විවිධත්වය මත පදනම් වූ විවිධත්වයෙන් යුතු ආහාර පානවලට හුරු වී සිටියා. වනාන්තරය හා ඒ අවට වැටෙන ශාකවල කොළ, මල්, පොතු, ගෙඩි, කරල් ආදිය ආහාරයට සේම ඖෂධ සඳහා යොදාගත්තා. විවිධත්වයෙන් යුතු ආහාර ජීවන රටාව පිළිබඳ භාවිත ඉතිහාසය අවුරුදු 8000කටත් එපිටට විහිදෙනවා. එමෙන්ම ආහාර ජීවන රටාව පිළිබඳ වසර 3000ක සාඩම්බර ලිඛිත ඉතිහාසයක් අපට උරුමයි. බලංගොඩ මානවයා පාහියන්කල, කිතුල්ගල වැනි ලෙන්වල ජීවත් වූ මානවයන් පිළිබඳ ඇති සාක්ෂි මෙන්ම අදටත් ජීවමානව දැකිය හැකි අපේ වැදි ජනතාවගේ ආහාර රටාව විමසුවහොත් එය සක්සුදක්සේ පැහැදිලි. මෙසේ ආරම්භ වුණු ආහාර ජීවන රටාව තෘණමූල භෝග සිට ධාන්‍ය දක්වා විකසනය වන්නේ පරම්පරාවෙන් පරම්පරාවට ඔවුන් ලබාගත් දැනුමත් සමගයි. ස්වභාවික පරිසරයේ වැඩෙන ශාක හා පැලෑටි අතරින් ආහාරයට හා ඖෂධ ලෙස භාවිතයට ගත හැකි ශාක හඳුනා ගැනීමත් අවශ්‍යතාවය අනුව වගා කිරීමට යොමු වීමත් සමග අපට උරුම සංස්කෘතියක් පාරම්පරික සම්ප්‍රදායක් බිහි වුණා. මහකන්නේ අස්වැන්න නෙලා අවසන් වූ පසු පවත්වන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හා එහි චාරිත්‍ර වාරිත්‍ර කෘෂිකාර්මික සංස්කෘතිය හා බද්ධව සහජීවනය නංවාලන උත්සව බවට පත් වුණා. ඉරහඳ මහ පොළොවේ ජීවය හා වර්ෂා වන්දනා කරමින් පවත්වන දීපවාලී උත්සවය අලුත් අස්වැන්නෙන් සකස් කළ ආහාර දෙවියන්ට පුදා පින්දෙන අලුත් සහල් මංගල්‍ය වැනි සංස්කෘතිකාංග ඔස්සේ පරම්පරාවෙන් පරම්පරාවට නොනැසී උරුමුණු දැනුම ආකල්ප ශක්තිමත් නිරෝගී ජාතියක් ලෙස නැගී සිටීමට ප්‍රබල හේතුවක් වුණා. පෙරදිග ධාන්‍යාකාරය ලෙස නම් ලද පාරාදීසයක් වන් මේ පුණ්‍ය භූමියේ අපේ මුතුන් මිත්තන් ශක්තිමත් නිරෝගී ජාතියක් ලෙස ලොවට දායාද කළ විශ්මිත නිර්මාණ දෙස අදත් ලෝම බලන්නේ මවිතයෙන්. එදා වතපුලතින් ඇඹුලින් සවිගන්වනු නිරෝගී ගොවිදිවි පෙවෙතක අසිරිය කෙතරම්ද. නිරන්තරයෙන් ජලය හා ගැටෙන වී ගොවිතැනේදී සෑදෙන සෙම් රෝගවලට මේ ඇඹුල හොඳ ප්‍රතිකර්මයක්.